ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවරුණ හංසිත. අද මම කතා කරන්නේ හෙම්බිරිස්සාවට ආයුර්වේද විසඳුම්. හෙම්බිරිස්සාවට ආයුර්වේදමය විසඳුම් මොනවද කියලා බලන්නේ. හෙම්බිරිස්සාව ඕගොල්ලෝ ගොඩක් දෙනාට හැමෝටම කවදා හෝ හැදිලා ඇති. මේක කෝල්ඩ්, කොමන් කෝල්ඩ් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. සෙම කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හෙම්බිරිස්සාව කියලා හඳුන්වනවා. මේකෙදී වෛරස් එකක් ආසාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයක් හෝ දෙකම ඉන්න පුළුවන්. වර්තමාන හැටියට. නැත්නම් ආයුර්වේද විදිහට කප කෝප වෙලා. සෙම කෝප වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේකට නූතන විදිහට පාවිච්චි කරන්නේ ඇන්ටිබයොටික්ස්. ප්‍රතිජීවක. නමුත් දැන් ලෝකෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකක් එනවා. ප්‍රතිරෝධී දක්වනවා. ඒ කියන්නේ බැක්ටීරියා ඒකට විරෝධ වෙනවා. ඒකට ආන්සර් කරන්නයි කියන්නේ. අපි දැන් ලංකාවේ පුරුදු වෙලා තියෙන පොඩි ලෙඩටත් ඇන්ටිබයොටික් ගන්න. නමුත් එහෙම ගන්න ගියොත් ලොකු ලෙඩකදී පසු කාලීනව ඒ ප්‍රතිරෝධය දක්වන ප්‍රභේද ඇති වෙනවා. ඒ හින්දා ඒ ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ගොඩක් දියුණු රටවල් වල ඇන්ටිබයොටික් දැන් දෙනවා අඩුයි. විශේෂ රෝගයකට දුන්නොත් මිසක්. දැන් සාමාන්‍ය ජනතාව පුරුදු වෙලා තියෙන පොඩි දෙයකට ඇන්ටිබයොටික් එකක් ගන්න. ඒ හින්දා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඇන්ටිබයොටික් නැතුව පොඩි දෙයක් මම කිව්වේ පොඩි හෙම්බිරිස්සාවකට ඇන්ටිබයොටික් ගන්න එක සල්ලිත් නාස්ති වෙනවා සහ ඒකටත් අහිතකර දෙයක් සිද්ධ වෙනවා. ඒකෙන් හොඳ බැක්ටීරියාත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට ආයුර්වේද විසඳුමක් හර්බල් දෙයක් අරගෙන අරක හොඳ කරගන්න පුළුවන්. ඊට එහා අවස්ථාවකදී අපිට පුළුවන් ඇන්ටිබයොටික් හෝ වෙනත් බෙහෙත් ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ වෛද්‍ය උපදෙස් මත. නැත්තම් එක එක්කිනාගෙන් අහලා තමන්ට ඕන විදිහට ඇන්ටිබයොටික් ගැනීමත් හොඳ නැහැ. සහ ආයුර්වේද බෙහෙත් තුනත් එහෙම. එතකොට මේ බෙහෙත් ගන්නේ අපිට කරන්න පුළුවන් ආයුර්වේද පැත්තෙන් ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන්. ඒකට අපිට කෑම බීම එළවලු පළතුරු දැන් හෙම්බිරිස්සාව තියෙන කෙනෙක්ට දෙහි දොඩ විටමින් C තියෙන පළතුරු ಜಾති එළවලු ಜಾති ඒවා අපිට ගන්න පුළුවන්. තැමුම් හොදි බොන්න පුළුවන්. ඒ දේවල් වලින් ප්‍රතිශක්තිය වැඩි වෙනවා. එතකොට විටමින් C ගන්න ඕනෙත් නැහැ. අනිත් විටමින් නැතුවම අපිට ඇන්ටිබයොටික් නැතුවම හොද කරගන්න පුළුවන්. සහ පුරුදු වලිනුත් අපි වැළකෙන්න ඕනේ. ඉස්සරහට ඒක කතා කරමු. මේකෙදි ගන්න පුළුවන් දේවල් මොනවාද? කොත්තමල්ලි හොඳ බෙහෙතක්. එකක්. කොත්තමල්ලි ඈත අතීතේ ගොඩක් පාවිච්චි කරා. කොත්තමල්ලි කබල බෙදලා ගන්න. නම් මේක විශේෂම දෙයක්. කොත්තමල්ලි නිකන් ගත්තොත් ඒක සීතලයි. එහෙනම් පොඩ්ඩක් කබල බෙදලා ගන්න. ඉඟුරු ගොඩක්ම සෙමට හොඳයි. ඊපස්සේ වෙනිමැල් ගැට. වෙනිමැල් ගැට ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒකම වෛරස් නාශක ගුණයක්, විස බීජ නාශක ගුණයක් තියෙනවා. ගොඩක් කොරෝනා කාලේ මේක ඇති වුණා. ඇත්තටම කොරෝනා කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සාවට අදාළ වෛරස් එකක් තමයි. ඒක පසුගිය කාලේ දරුණු බවට ප්‍රභේදයක් බවට පත් වුණා. ඒක තමයි වෙනස. ඒතනින් නියුමෝනියාව හැදෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණා. ඊට පස්සේ වෙනිමැල් ගැට ගන්න පුළුවන්. ඊට පස්සේ තිප්පිලි, ගම්මිරිස්. තිප්පිලි ගම්මිරිස් දෙකම එක වගේ. ඒ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පේයාව විදිහට ඔයගලන්ට ගන්න විවිධ සමාගම් ආයුර්වේද ඖෂධ සමාගම් වලින් හදන ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට මේව ගෙනල්ලා තම්බල බොන්න පුළුවන්. ඊට අමතරව අපිට දෙහි ඇඹුල් දොඩම් ගොඩක් සෙමට හොඳයි. ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉඟුරු දාලා තේ එකක්, කහට එකක්, ප්ලේන් එකක් බොන්න පුළුවන්. ඒ දේවල් කරාම මේ හෙම්බිරිස්සාව අඩු කරගන්න පුළුවන්. ඒකම වාෂ්ප ඇල්ලීමට අපිට හෙම්බිරිස්සාවදී දැන් සමහරු පොටු දියර ගලනකොට අල්ලනවා ආඩතෝඩ. එතකොට තව වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් හිර කරන්න. වේලෙන්න දෙහි දොඩම් කොළ, යකිනාරම් කොළ දාලා වාෂ්ප අල්ලන්න පුළුවන්. එහෙම නැති වෙලාවට සෙම හිර වෙලා නම්, පපුවේ සෙම හිර වෙලා නම් ආඩතෝඩ, බෙල්ලි, නික, මදුරු තල කොළ වලින් වාෂ්ප අල්ලන්න පුළුවන්. මදුරු තලාවේ දෙපැත්තටම සෙම පොටු ගලන අවස්ථාව හෙම්බිරිස්සාවටත් පුළුවන්. අනිත් සෙම හිර වෙච්ච අවස්ථාවටත් පුළුවන්. ඒ එක්කම පුරුදු ගත්තොත් උණු වතුර පානය ඉතා වැදගත්. ඒකම සීතල දේවල් වලින් වැළකෙන්න අවශ්‍යයි. ඒකම නිදි මැරීම හොඳ නැහැ. සාමාන්‍ය රාත්‍රී 10-11 වෙදි නිදි ගන්න ඕනේ. එහෙම නැති වුණොත් සමහරවිට එක එක ඇඟවල වල තත්ත්ව වෙනස්. ගොඩක් සෙමට බර ඇඟවල් තියෙනවා. කප
ප්‍රകൃතිය වැඩි. ආයුර්වේදයේ අනුව කියන්නේ කප ප්‍රകൃතිය වැඩි. එහෙම අය මේ දේවල් වලින් විශේෂයෙන් පරිසම් වෙන්න ඕනේ නැත්තම් හෙම්බිරිසාව හැදෙනවා. උදාහරණයක් රැයට තැඹිලි කරනවා. අන්න ඒ වගේ දේවල්. රැයට නා. එහෙම පරිසම් වෙන්න ඕනේ. එහෙම අය නා ගොඩක් නෑම හොඳ උදේවල්. ඒකම උණු වතුරෙන් හෙම්බිරිසාව වැදුනහම උණු වතුරෙන් හොදන එක හොඳයි. නිදි දැරීම හොඳ දෙයක් නෙවෙයි. පින්න යන්න හොඳ නෑ. ඒ වෙලාවට ඒ ඔළුව වහගෙන අපිට එළියට යන්න පුළුවන්. ඒක එක මේ වාෂ්ප ඇල්ලීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෛද්‍යවරයෙක්ගෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ආයුර්වේද ප්‍රතිකාර එහෙම නැත්නම් බටහිර වෛද්‍යවරයෙක්ගෙන් ඒ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතුමතේට ඇන්ටිබයොටික් ගන්න එපා. පොඩි දෙයකට දැන් කරන්න හොඳම දේ තමයි මේ වගේ ආයුර්වේදීය විසඳුම්. ඒ කාලේ පාවිච්චි කරා අපි ආයි කරොත් මේකෙන් අපිට ආර්ථිකමය වාසියකුත් තියෙනවා. ශරීරයට හානියකුත් නැහැ. ඒ ගැන තෝවල හොඳට මතක තියාගන්න. මම හිතනවා මේකේ ලොකු දෙයක් පොඩි වීඩියෝ එකක් වුණාට දෙයක් ලබා ගත්තා කියලා. අද මම කතා කරේ හෙම්බිරිස්සාවට ආයුර්වේද විසඳුම. මගේ ડોක්ටර් සඳවරුණ හංසිත YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම පහලින් තියෙන bell icon එක click කරොත් ඔයගලන්ට අලුතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගී මත් දිවියක්.